A level fail වෙලා කැම්පස් එකේ බොඳ වෙච්ච ඔයා පිටරටකට ගිහිල්ලා හරි ඩිප්ලෝමා ඩිග්‍රී එකක් කරලා ඔයාගේ බොඳ වෙච්ච හීනය හැබෑ කරගන්න ඔයාගේ ඩිග්‍රිය ගන්න උත්සාහ කරන ඔයාට වටිනා වීඩියෝවක් මේ සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා. මම මේ වීඩියෝවේදී කතා කරනවා සිංගප්පූරු වල තියෙන ගවර්න්මන්ට් කොලේජ් ප්‍රයිවට් කොලේජ් වලට ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ වගේම මෙහෙදී part time job එකක් හොයාගන්නේ කොහොමද? part time job එකකින් මාසෙකට ලක්ෂ 3-4ක් හොයාගන්න පුළුවන්ද? ඊට අමතරව මෙහි ඔයාලට ඩිග්‍රියක් ඩිප්ලෝමාවක් කරලා සිංගප්පූරු වල ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද? ඔයාගේ වටිනා සුදුසුකම් වලට ඊට අමතරව ඔයාලා තවමත් ඒජන්ට් කෙනෙක් කරා එනවද? ඒජන්ට්ලාට සල්ලි දීලා ඔයාලා අනාථ වෙලා ඉන්නවද? ඒ සියලුම දෙයක් මේ වීඩියෝවේදී කතා කරනවා. ඔයා රැඳී ඉන්න කිරුළුත් කැලුම් YouTube channel එකත් එක්කලා අපි මේ වීඩියෝෙන් කතා කරමු සිංගප්පූරු වල ස්ටුඩන්ට් වීසා ගැන. ඉස්සර වෙලාවම කියන්න ඕන මම ඔයත් එක්කලා කතා කරන මේ තොරතුරු සිංගප්පූරු ජීවිතයේ මම ලද අත්දැකීම් ස්ටුඩන්ට්ලාගෙන් ලබාගත් තොරතුරු ඒ වගේම අන්තර්ජාලයෙන් ලබාගත් දැනුම ඇතිව තමයි මම මේ කතා කරන්නේ. ඉතින් අපි ඊළඟට බලමු සිංගප්පූරු වල තියෙන හොඳම ඩිප්ලෝමා හා ඩිග්‍රී මොනවද කියලා. ඒ කියන්නේ ඔයාලට කරන්න පුළුවන් කෝස් මොනවද කියලා. Business Management, Information Technology, Accounting, Engineering, Hospitality, Nursing Support and Healthcare, Digital Marketing, Logistics and Supply Chain, Early Childhood Education. ඉතින් මේ වගේ කෝස් තමයි සිංගප්පූරු වල ප්‍රධානතම ඔයාලට කරන්න පුළුවන්. ඒවා ලෝකෙ හුඟක් පිළිගත්ත හුඟක් තැන්වල තියෙන කෝස් ටිකක්. විශේෂයෙන්ම තව දෙයක් ඔයාලට මම කියන්න ඕන. ඔයාලගේ මේ ටාගට් එක වෙන්න ඕන ඉගෙන ගන්න එක මිසක් part time job කරලා සල්ලි හොයන එක නෙවෙයි. මොකද ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා සිංගප්පූරු වල part time කරලා සල්ලි හොයනවා කියන්නේ ඒක ගොඩක් අමාරු වැඩක් ස්ටුඩන්ට්ලාට. ඊළඟට අපි බලමු සිංගප්පූරු ගවර්න්මන්ට් හා ප්‍රයිවට් කොලේජ් වල තියෙන වෙනස මොකක්ද කියලා. පළමුවෙන්ම මම බලන්නම් ඔයාලත් එක්ක කතා කරන්නම් ගවර්න්මන්ට් කොලේජ් ගැන. ගවර්න්මන්ට් කොලේජ් වල ඩිප්ලෝමා ඩිග්‍රී අවසානයේ සිංගප්පූරු වල ජොබ් එකක් හොයාගන්න ලේසි. ඊට අමතරව සර්ටිෆිකේට් එක ඔයාලා කවුරුත් දන්නවා ලෝකෙම පිළිගන්න සර්ටිෆිකේට් එකක් හම්බ වෙන්නේ. එතකොට අය ඊළඟ chance එක තමයි ස්ටුඩන්ට් ඇවිල්ලා part time job කරන්න පුළුවන් ගවර්න්මන්ට් කොලේජ් වල. ඒ වගේම තමයි කෝස් එක ටිකක් ශ්‍රී ලංකාවෙන් අපි ඇප්ලයි කරද්දි මිල වැඩි. ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් වලට වඩා ගවර්න්මන්ට් මිල වැඩි. තවත් සඳහන් කරන්න ඕන කරුණක් තමයි ගවර්න්මන්ට් කොලේජ් වල ටිකක් ඇප්ලයි කරන්න අමාරුයි. ලොකු තරංකාරීත්වයක් තියෙනවා. මොකද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ අනිත් හැම රටකම වගේ ඇප්ලයි කරනවා. ඉතින් පොඩි තරංකාරීත්වයක් තියෙනවා ගවර්න්මන්ට් කොලේජ් වලට ඇප්ලයි කරද්දී. ඊළඟට යාළුවනේ අපි බලමු ප්‍රයිවට් කොලේජ් ගැන. ප්‍රයිවට් කොලේජ් වලට ලංකාවේ ඉඳලා ඔන්ලයින් ඇප්ලයි කරන්න ලේසි. කෝස් ෆී එක අඩුයි ගවර්න්මන්ට් කොලේජ් වලට වඩා. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරලා මාසයක් වගේ කාල සීමාවක් ඇතුළත සිංගප්පූරු වලට එන්න පුළුවන් කොලේජ් වලට. ඉතින් මීට අමතරව සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම මේ සර්ටිෆිකේට් එක ගවර්න්මන්ට් තරම් පිළිගැනීම ටිකක් අඩුයි. part time job කරන්න බෑ. part time job කරලා අහුනොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට යවනවා. ඉතින් 90%ක් විතරම මෙහි ඇවිල්ලා part time job කරනවා private college ඇවිල්ලා. ඉතින් එයාලා ඒ වගේ තමයි ඉතින් හුඟ දෙයක් කරන්නේ. ඊට අමතරව මාස 6න් පස්සේ OGT දාපුවම කොලේජ් වලින් OGT කම්පැනි හොලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ප්‍රැක්ටිකල් දානවනේ මාස 6ක් කරන්න ඕන. ඉතින් එතනදිත් ජොබ් එකක් හොයාගන්න බැරුව හුඟ දෙනෙක් ආපහු ශ්‍රී ලංකාවට යන පිරිසක් ඉන්නවා. තව දෙයක් තමයි මේ වගේ ඉතින් එකවරම ගෙවන්න අවශ්‍ය නැහැ කොලේජ් ෆී එක. ලංකාවේ ඉඳන් සිංගප්පූරුට ඇවිල්ලා ගෙවන්න පුළුවන් කොලේජ් වලට ප්‍රයිවට් කොලේජ් වලට. විශේෂයෙන්ම ඊළඟට සඳහන් කරන්න දෙයක් තියෙනවා. ලංකාවේ ඒජන්සි වලින් ස්ටුඩන්ට්ලා හුඟ දෙනෙක් රවට්ටලා තමයි සිංගප්පූරු වලට එවන්නේ. part time job කරන්න පුළුවන්. මාසෙක ලක්ෂ 2-3ක් හොයාගන්න පුළුවනි. ගෙවල් දෙනවා.
මේ හැම දෙයක්ම කියලා හුඟක් රවට්ටලා එවනවා. ඉතින් ඇත්තටම මට විශේෂයෙන් කියන්න ඕනේ මගේ තියෙන මේ අත්දැකීමුත් එක්කලා ප්‍රයිවට් කොලෙජ් වලට ඇවිල්ලා ඔයාලට හරි අමාරුයි part time job එකක් කළා ඔයාලගේ කොලෙජ් ෆී එක කවර් කරගන්න ඊගාවට ඔයාලගේ house rental ගෙවන්න කෑම බීම මේ හැම දෙයක්ම කරන්න අමාරුයි. ඉතින් මේ හැම දෙයක්ම කවර් කරන කට්ටියත් ඉන්නවා නැතුව නෙවෙයි. ඒ වගේම ඒවා ජොබ් කරලා අහුවෙලා අපහු ලංකාවට යපු කට්ටියත් ඉන්නවා. ඉතින් ඔයාලා කොලෙජ් යනවා නම් ඉතින් බොහෝ දුරට part time කරලා මේක කවර් කරන්න හිතාගෙන ඉන්න එපා. මොකද හුඟක් අමාරුයි. එහෙම part time කරලා කොලෙජ් ෆී ගෙවන කට්ටිය රෙන්ටල් ගෙවන කට්ටිය ඉන්නව නැතුවම නෙමෙයි. මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ඔයාලට ඇත්ත විස්තරය කියන්නේ part time කරලා මේක රන් කරන කට්ටියත් ඉන්නවා. part time කරන්න බැරුව ආපහු ලංකාවට දීපු කට්ටියත් ඉන්නවා. ඉතින් යාළුවනේ මම විශ්වාස කරනවා ඔයාලට සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා ගැන සාමාන්‍ය අවබෝධයක් දැනෙන්නට ඇති ලැබවා ගන්නට ඇති කියලා. මට මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් යාළුවනේ ඔයාලා සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා එන්න ඉගෙන ගන්න එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට හොඳ රටක් සිංගප්පූරු හොඳ නිදහස් රටක් ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඔයාලගේ ඩිප්ලෝමා ඩිග්‍රී අරන් හොඳ රස්සාවක් කරන්න. ඒ වගේම මෙහෙ ජොබ් හොයා ගන්නවා සමහර අය හොයාගෙන ඉන්නවා. ඉතින් ලංකාවට ගිහිල්ලා ඒ ජොබ් එකක් කරන්න ඉතින් ඒ අවස්ථාව තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔයාලා කරන හැම දෙයක්ම හොඳට හොයලා බලලා ගන්න තීරණයක් ගන්න. ඉතින් මම මේ විස්තර ටික ඔයාලගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරේ. ඉතින් ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන දවසින් ගිහින් එන්නම්. ඔයාලා සිදුලනටම ජයග්‍රාහී වූ දවසක්.